ආයිබෝවන් කියලා අදත් ඔයාලව ඉයුම්පිහුම් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කිරි අලුවා හදන්නේ කොහොමද කියලා. හැමෝම කියනවනේ මේ කිරි අලුවා හදන්න හරි අමාරුයි කියලා. ඔයාලා එහෙමනම් මේ රෙසිපිය try කරලා බලන්න. කටේ දිය වෙන විදිහට රසම රසට කජු අලුවා හදාගන්න විදිහ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. එහෙනම් අපි යමු ඉස්සරහට. මම කැකුළු හාල් පිටි කිලෝ එකක් අරගෙන තියෙනවා. මම ඒක දැන් රෝස්ට් කරගන්නවා. මේ විදිහට රෝස්ට් කරනකොට බොහොම පරිස්සමින් මද ගින්දරේ පිටි ටික බෙද ගන්න ඕනේ. අපිට අලුව වලට පදම හරියනකොට මේ හාල් පිටි වල පාට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක ඔයාලට හොඳටම තේරෙන දෙයක්. හැබැයි පිටි කර ගන්න එපා. කොහොමත් කඩේ හාල් පිටි වල තෙතමනේ නැති නිසා ඉක්මනින් හාල් පිටි ටික බෙද ගන්න පුළුවන්. සීනි, කජු, මේ කජු අමු කජු තමයි මම මේ කඩලා අරගෙන තියෙන්නේ. දැන් මම මේක ටිකක් බෙද ගන්නවා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා පොල් කිරි. උකු පොල් කිරි. මම මේක මැගි කොකනට් මිල්ක් පවුඩර් වලින් තමයි හදාගෙන තියෙන්නේ. මීට අමතරව ඔයාලා කැමති නම් ලුණු පිංචක් එකතු කරගන්න. එනසාල් ටිකක් උනත් එකතු කරගන්න පුළුවනි. මම එනසාල් එකතු කරන්නේ නැහැ. මොකද අපේ ගෙදර කට්ටිය එනසාල් වලට ස්වීට් වලට එනසාල් දාලා කන්න එච්චර කැමති නැහැ. පොඩි එකන පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා දැන් අපි කජු ටික බෙදගමු. පිටි බෙදපු හැන්දම තමයි මම පාවිච්චි කරන්නේ. මම ගොඩක් non stick pan වලට wood spoon තමයි පාවිච්චි කරන්නේ. නැත්තම් මේ damage වෙනවා. අපි ඇලුමිනියම් ස්පූන් නම් පාවිච්චි කරනකොට මේ pan damage වෙන්න බලනවා. ඒ නිසා wood spoon ම පාවිච්චි කරන්න බලන්න. මෙන්න මම දැන් කජු ටික යන්තම් බ්‍රවුන් පාට වෙනකම් බෙදගත්තා. මම දැන් පැණි ටික හදා ගන්නවා. සීනි ටික හොඳට දිය වෙලා පැණි ටික උතුරනකොට තමයි මම පොල් කිරි එකතු කරන්නේ. මේ පැණි එක ගොඩාක් මේ අර ඇලෙන තරම් තික් වෙන්න ඕනේ නැහැ. මම පෙන්නන්නම් පැණි වල පදම කොහොමද කියලා අපි ගන්නෙ. අපි දැන් බලමු ඉස්සෙල්ලා පැණි එක උතුරගෙන. දැන් පැණි එක උතුරන්න කිට් වෙලා තියෙන්නේ. මේක ටිකක් විනාඩියක් විතර උතුරනකොට මම පොල් කිරි ටික එකතු කර ගන්නවා. ඔයාලට පේනවා ඇති වටෙන් දැන් උතුරගෙන එන්නේ. පැණි එක උතුරන ගමන් තිබුණේ ඒත් මම ලිප මාරු කරා. ඇයි කියලා කිව්වොත් මම තනියම වීඩියෝ කරන නිසා වීඩියෝ කර පැණි එක උතුරන්නේ නැති පොල් කිරි එක එකතු කරන්න අමාරුයි. ඒ නිසා දැන් මම හදාගෙන තියෙන පොල් කිරි ටික එකතු කර ගන්නවා. ඒක කරලා හොඳට කලවම් කර ගන්න ඕනේ. මේකට ඔක්කොම දිය වෙනවා. තව ටිකක් වෙලා මේ කලවම් කරනකොට මේ තියෙන පොල් කිරි කැට ඔක්කොම දිය වෙනවා. මේ වෙලාවේ මම ලුණු තේ හැඳි කාලක් වගේ ලුණු පැණි එකට එකතු කරනවා. දැන් පැණි එක උතුරනවා. බොහොම පරිස්සමින් පැණි උතුරවා ගන්න. මේ වෙලාවේ මේක ගොඩක් උතුරන්න බලනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් පැණි එක උතුරවා ගන්න. අපි මෙහෙම කරලා බලනකොට පැණි එකේ පොඩක් අර බින්දු වැටෙන එක නූල් වගේ ඇදෙන ගතියට වගේ එනකොට මේ පැණි එක ඇති. ඊට පස්සේ අපි ලිප ඔෆ් කරන්න ඕනේ. දැන් අපි බලමු. ඇත්තටම දැන් ඇති. මගේ අතට දැනෙනවා ඒක වෙනම කෑලි වගේ අර දෙපැත්තට වෙන් වෙනවා.
පේනවද ඔයාලට? පැණි එක මෙන්න පදම. මේ තියෙන්නේ. ගොඩක් තික් නෑ, ගොඩක් වතුර වගේ නෑ. අර ඇඟිල්ලෙන් ඇඳපුවාම ඒක ඒ විදිහටම තියෙනවා. මේ තමයි මම බෙදගත්ත පිටි ටික. ඒකෙන් මම ග්‍රෑම් 50ක් විතර වෙනම අයින් කරනවා. මේක මම අයින් කරන්නේ අලුවවල උඩට ඉහින්න සහ යටට ඉහින්න කෑලි කපන වෙලාවට. බෙදගත්ත තාච්චියට එකතු කරගන්නවා. මොකද මේ මම පැණි හදාගත්ත මේ සාස් පාන ඉඩමදි පිටි ටික කලවම් කරන්න. දැන් මම බෙදගත්ත කජු ටික තමයි මේ පැණි එකට එකතු කරන්නේ. දැන් මම මේ කජු ටිකක් කලවම් කරගෙන පිටි ටික එකතු කරනවා. පැණි එක පොඩ්ඩක් නිවෙන්න දෙන්න ඕන පිටි එකතු කරන්න කලින්. ගොඩාක් නිවෙන්න දෙන්න එපා. සීතල වෙනකන් නිවන්න නැහැ. සාමාන්‍ය අපි තේ බොනකට ගන්න රස්නෙට අන්න ඒ වගේ ගත්තාම ඇති. නැත්තම් ගොඩාක් රස්නෙන් අපි පිටි දැම්මොත් සමහර වෙලාවට මේ අලුව එක ගල් වෙන්න බලනවා. ඒ නිසා මේක පොඩ්ඩක් නිවා ගන්න ඕනේ. දැන් ඉක්මනින් පිටි ටික එකතු කර කලවම් කර ගන්න ඕනේ පැණි එකේ. මම අවසානට ඔයාලට වීඩියෝ එක ගේන්නම්. මොකද තනි අතින් මේක කරන්න අමාරුයි. පිටි එක දැනකට කැටි ගහනවා මේක හරියට කරේ නැත්තම්. දැන් මේ බලන්න මට මේ ගානට තමයි අපේ අලුව එක මිශ්‍රණය. මම දැන් අලුව කැට කපන භාජනයට මේ පිටි ටික එකතු කරනවා. මේ තමයි මම අලුව කැට කපන භාජනය. මම මේකට මේ විදිහට පිටි ටිකක් ඉහ ගන්නවා යටට. පස්සේ තමයි කෑලි කඩා ගන්නෙ. දැන් නිකන් ලකුණු කරගෙන යනවා. මේ තමයි මම කෑලි ලකුණු කරගත්ත අලුව එක. අපි මේක කෑලි කඩලා ඉවර වුණාට පස්සේ බලමු කොහොමද මේකේ තත්ත්වය කියලා. ඇත්තටම මම දන්නවා මේක මම ගත්ත ප්‍රමාණ වලට හැදුවාම කටේ දිය වෙන්න තරම් සොෆ්ට් එකට මේ අලුව කෑලි හැදෙනවා කියලා. සමා වෙන්න අලුව මිශ්‍රණයේ තැටියට දාලා තුනී කරන වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. මේ මම හදාගත්ත අලුව කෑලි වෙන් කරාට පස්සේ පළවෙනි දවසේ අලුව කෑලි ටිකක් මෙලකට වගේ තිබුණට පැය කීපයක් යනකොට ඒ කියන්නේ පහුවදා බලනකොට අපිට අවශ්‍ය ගානට ඝන වෙලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ අලුව කෑලි කපලා පැයකට පස්සේ තියෙන තත්ත්වය. මේ පැය 24කට පස්සේ තත්ත්වය. එහෙමනම් අපි යලිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයුබෝවන්.